ආයිබෝවන් A+ YouTube නාලිකාවෙන් මම ආශානි දේවගේ අද මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කතා කරන්නේ පරිමිතිය වර්ගඵලය කොහොමද අවුරුදු 5ක පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන්නේ ඒ ගානට කොහොමද තාපුල් උත්තර ලියන්නේ කියලා මම ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට මම මීට කලින් පරිමිතිය වර්ගඵලය තව වීඩියෝ දෙක තුනක් ඔයාලට කරලා තියෙනවා. ඒතර පළවෙනි වීඩියෝ එකේ පරිමිතිය වර්ගඵලයේ සූත්‍ර ගොඩනගන්නේ කොහොමද? ඊට පස්සේ වීඩියෝ එකේ මම කළ තියෙන අනුමාන ගැටලු කිහිපයක්. ඒතර මේ වීඩියෝ ටික ඔයාලා මේ වෙනකොටත් බලන්න නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ වීඩියෝ වල ලින්ක් දාලා තියන්නම්. ඒකෙන් ගිහින් බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලා මේ වෙනකොටත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. දැන් අපි යන් 2022 අවුරුද්ද කොහොමද ගාන ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේක කියනවා රේඛයේ ACDF මගින් දැක්වෙන දිග මීටර් 30ක් සහ පළල 14යි. ඒ දෙකම දීලා තියෙනවා. වෙන ත්‍රිකෝණාශ්‍රාකාර බිම් කඩක් BE රේඛාව මගින් සමාන කොටස් දෙකකට බෙදෙනවා. BE රේඛාව මගින් සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේකට මේක සමාන. මේ සම්පූර්ණ දිග කියනවා. මේ දිග කියනකොට 15යි 15යි. ඔන්න පළවෙනි එකෙන්ම අපි දක්ක ටිකක් ලකුණු කරගත්තා. ඊට පස්සේ කියනවා ABGEF මගින් දැක්වෙන කොටස පිහිනුම් තටාකයක් සඳහා වෙන් කර ඇත. එහි BGE යනු අර්ධ වෘත්තාකාර කොටසකි. අඳුරු කර ඇති තන කොටසේ තන පිටලිය ඇල්ලීමට වෙන් කරලා තියෙනවා කියලා කියනවා. දැන් අපි යන රෝම ඉලක්කම් එකට බලමු. රෝම ඉලක්කම් එකේ කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ අරය හොයන්නලු. අර්ධ වෘත්තාකාර කොටස කියන්නේ මේකනේ. එතකොට BE රේඛාවනේ. BE රේඛාව මෙතන මේක 14යි නම් BE රේඛාව කියද? 14යි නම් අපිට අරය හොයා ගන්න පුළුවන්. මේ BE රේඛාව කියන අර්ධ වෘත්තාකාර කොටස විස්තම්භය. එතකොට අරය කියන්නේ විස්තම්භයෙන් කොච්චරද? භාගයක්. එහෙනම් අපිට අරය හොයා ගන්න පුළුවන්. අරය සමානයි BE දිග බෙදන්න ඕන දෙකේ. 14 බෙදීම 2 කොච්චරද? 7ක් මීටර කියලා එනවා. අරය රෝම ඉලක්කම් දෙකේ කියනවා පිහිනුම් තටාකයේ වෙන්කල කොටස. පිහිනුම් තටාකයේ වෙන්කල මේකට පිහිනුම් තටාකයේ වෙන්කල කොටසේ පරිමිතිය කරනවා. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එතකොට මෙන්න මේ කොටස පරිමිතිය හොයන්න නම් මේ දිග අපි දන්නවා 15යි. මේක 14යි. මේක 15යි. හැබැයි අපි දන්නේ නැහැ BGE ඡාප දිග අපි දන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයනවා BGE ඡාප දිගනේ. BGE ඡාප දිග හොයාගෙන ඉන්න. BGE ඡාප දිග. ඡාප දිග මේක අර්ධ වෘත්තයන්නේ දෙකෙන් එකයි 3r 5 කියන්නේ 7න් 22 අරය ඇවිල්ලා 7යි. 2ට 2 7ට 7 උත්තරේ 22ක් මීටර කියලා එනවා. එහෙනම් දැන් අපිට සම්පූර්ණ පිහිනුම් තටාකයේ පරිමිතිය හොයන්න පුළුවන්. පරිමිතිය සමානයි 22 ධන. මෙතන එනවා 15, මෙතන 14, මෙතන ආයේ 15. හරි නේද? එතන මෙන්න මේ ටික එකතු කරන්න ඕනේ. 15යි 15යි 30යි 22යි 14 ඔක්කොම එනවා 66ක් මීටර කියලා. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 කියනවා පිහිනුම් තටාකයේ වෙන්කල කොටසේ වර්ගඵලය හොයන්න. ඒතර පිහිනුම් තටාකයේ වෙන්කල කොටසේ වර්ගඵලය. එතන මේක සංයුක්ත රූපයක් ගත්තාම මේක තියෙන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක්. ඒ කියන්නේ ABEF කියන ත්‍රිකෝණාශ්‍රාකාර කොටසට BGE කියන අර්ධ වෘත්තාකාර කොටස එකතු වෙලා තියෙනවානේ. එහෙනම් අපිට කෙලින්ම හොයාගන්න පුළුවන් පිහිනුම් තටාකයේ වර්ගඵලය. මොකද කරන්නේ? ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය කොහොමද? දිගුණින් පළල දිග 15යි පළල 14යි. ඒකට එකතු කරන්න ඕන අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තය කියන්නේ දෙකෙන් එකක්නේ. πr වර්ගය 5 අරය ඇවිල්ලා 7. πr වර්ගය සුළු කරමු. දෙවරක් 11යි 7ට 7 කැපෙනවා. එතකොට 15 14ක් වෙනවා 210යි. 11 කරක් 7 මේ දෙකම එකතු කරාම එනවා 287යි වර්ග මීටර. ඒතර අපි පිහිනුම් තටාකයේ වර්ගඵලයක් හොයාගත්තා. රෝම ඉලක්කම් 4. තන පිටලිය ඇල්ලීමට වෙන් කර ඇති කොටස මේකනේ. තන පිටලිය ඇල්ලීමට වෙන් කර ඇති කොටසේ වර්ගඵලයට සමාන වන වර්ගඵලයක් ඇති. ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක් DC එක් පාදයක් වෙනසේ. DC එක් පාදයක් වෙනසේ
බිම් කඩට එකතු කළ යුතුනම් එම කොටස දල සටහනක් මිනුම් සහිතව ඇඳ රූපය දක්වන්නලු. මොකද කරන්න ඕන? මේක කියන්නේ මෙන්න මේ තනපිඬුලිය අල්ලන කොටසට වර්ගඵලයෙන් සමාන සුජිකෝණාස්ත්‍රාකාර බිම් කොටසක් DC පාදයක් වෙන විදිහට මේකට ගෙනල්ලා හයි කරනවලු. සවි කරන්න ඕනලු. එතකොට මේකට අදාළ මිනුම් සහිතව ඇඳලා පෙන්නන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ අන්න අර තනපිඬුලිය අල්ලන කොටසේ වර්ගඵලය. නැත්නම් නිකන් කිව්වොත් එකතු කරන සුජිකෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලය හොයාගත්තා නම් හරි. මොකද කරන්න ඕන? මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි වර්ගඵලය සමානයි නේද? ඇයි 14යි මේක දිග 15යි මේක පළල 14යි දිග 15යි. එතකොට මෙන්න මේ සුජිකෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලය අපි හොයාගත්ත කීයද? 210යි. මෙන්න මේ 210න් මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අඩු කරා නම් අපිට මේ තනපිඬුලිය අල්ලන කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. එතකොට ඒ වර්ගඵලය තමයි සමාන වෙන්නේ සුජිකෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලයට. එහෙනම් එකතු කරන කොටසේ වර්ගඵලය එකතු කළ යුතු කොටසේ වර්ගඵලය හොයාගමු. කොටසේ වර්ගඵලය සමාන වෙනවා මොකද? 210න් අඩු කරන්න ඕන මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය 77ක් අඩු කරා නම් හරි. එතකොට උත්තරය වෙනවා 133යි වර්ග මීටර කියලා. දැන් අපිට කියනවා මෙන්න මේ 133 කියන්නේ උත්කෝණාස්ත්‍රාකාර කොටසක් නේ. ඒකේ DC එක පාදයක්. එහෙනම් අනිත් පාදය තමයි අහන්නේ. එතකොට 133 සමාන වෙනවා DC දිග. DC දිග අපිට හොයන්න තියෙන පළල. එහෙම දාමු. DC දිග අපි ගන්නවා 14යි. පළල තමයි හොයාගන්න ඕනේ 133යි. එහෙනම් මොකද කරන්නේ? පළල මේ පැත්තට එනවානේ. පළලත් එක 14 තියෙන ගුණ කිරීමක් විදිහට මේ පැත්තට එද්දි බෙදීමක් වෙනවා. 133 බෙදීම 14. එතකොට උත්තරය එනවා 9.5යි කියලා. පළල එනවා 9.5ක් මීටර කියලා. එහෙනම් අපිට ඕන දැන් මෙන්න මේ එකතු කරගෙන සුජිකෝණාස්ත්‍රාකාර කොටසනේ. අන්න ඒක ඇඳලා පෙන්වනවා හරි. මම මෙතනින් අඳිනවා සුජිකෝණාස්ත්‍රාකාර කොටස. හරි නේද? මේකට මේක සමානයි කියලා මම දානවා. ඒතකොට මේක 9.5ක් මීටර කියලා දැම්මම හරි. හරි නේද? හරිම ලේසි ගානක්. ඒතකොට මේකේ මම මුලින්ම ආයෙත් මතක් කරන්නම් ඔයාලට. 2022 අවුරුද්දේ ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ රූපයක්. හරිද? ඒතකොට මේකේ ඇත්තරම දරගෙන ඉන්න ඕන වෙලාවට තිබෙ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ කොහමද? පරිමිතිය හොයන්නේ කොහොමද? ඡාපදිග හොයන්නේ කොහොමද? සුජිකෝණාස්ත්‍රක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න තිබෙ. ඒක පළවෙනිකින් අපෙන් අහුවා මෙන්න මේ BGE අර්ධ වෘත්තාකාර කොටසේ ඡාපදිගනේ අරය හැදුවා. අරය යන නම් අපි මොකද කරන්නේ? විස්කම්බේ දෙකෙන් බෙදුවා නම් හරි 14 දෙකෙන් බෙදලා 7ක් මීටර කියලා ආවා. ඊට පස්සේ මම නම් දෙකේ ඇහුවා මෙන්න මේ පිහිනුම් තටාක කොටසේ පරිමිතිය. පිහිනුම් තටාකය ඇදලා තියෙන්නේ සුජිකෝණාස්ත්‍රාකාර කොටසක අර්ධ වෘත්තාකාර කොටසකනේ. ඒතරේ පරිමිතිය හොයන්න නම් වටේ දිගන ඒතර මේ දිග වලට අපිට ලේසියට ආගන්න පුළුවන්. හැබැයි BGE ඡාප දිග හොයා ගන්න ඕනේ. ඒක තමයි ඉස්සෙල්ලාම මම කරේ. ඡාප දිග හොයාගත්ත ඊට පස්සේ පරිමිතියට ඒ ඔක්කොම ටික එකතු කරලා උත්තරය ආව 66ක් මීටර කියලා. ඊට පස්සේ අපෙන් අහුවා පිහිනුම් තටාකයේ වර්ගඵලය කීයද කියලා. ඒතර වර්ගඵලය සුජිකෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලය 15 ගුණ කිරීම 14 අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය 77ක් කියලා. ඒතර මේ දෙක එකතු 287. අන්තිම කොටස ගිය අවුරුදු ගාන වගේම තමයි. ඒක මොකද්ද? එකතු කළ යුතු කොටසේ වර්ගඵලය අපි හොයාගන්න. ඒක එකතු කරන්නේ මෙන්න මේ තනපිඬුලිය වල මෙන්න මේ අඳුරුතර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලය සුජිකෝණාස්ත්‍රාකාර බිම් කොටස. ඒතර අපිට පේනවා මෙන්න මේ පැත්තේ තියෙන සුජිකෝණාස්ත්‍රාකාර කොටසයි මේ සුජිකෝණාස්ත්‍රාකාර කොටසයි සමානයි. ඒතර මේකේ වර්ගඵලය අපි කලින් හොයාගත්ත කීය 210. ඒකෙන් මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අඩු කරා නම් මෙන්න මේ තනපිඬුලිය අල්ලපු මෙන්න මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය එනවා. ඒතර අපි ඒක හොයාගත්ත 210න් 77ක් අඩු කරලා 133යි කියලා. ඊට පස්සේ අපිට කිව්වේ මෙන්න මේ එකතු කරන සුජිකෝණාස්ත්‍රාකාර කොටස එක මායිමක් තමයි DC මායිම. එහෙනම් අනිත් මායිමයි අපේ එහෙනම් අපි කරේ සුජිකෝණාස්ත්‍රාකාර කොටසක වර්ගඵලය යන දිගගෙන කිරීම පළල. ඒක 133 කියලා අපි වර්ගඵලය දැන් දන්නවා. එක පාදයක දිග දන්නවා DC පාදයකට දන්නේ නැත්තේ පළල. ඒක තමයි හොයන්න ගත්තේ. ඒතර පළලත් එක 14 කියන ගුණ කිරීමක් විදිහට 14 මේ පැත්තට ආවම බෙදීමක් වෙනවා. ඒතර 133 14න් බෙදුවාම 9.5ක් මීටර වෙනවා. ඒතර පළල අරගෙන
ඉඳලා විතරක් මදි. අපි මේක ඇඳලා පෙන්නන්නත් ඕනේ. මුහුන් සහිතව ඇඳලා පෙන්නන්න ඕනේ. ත්‍රිකෝණාකාර ඇඳලා මෙන්න මේ දෙක 9.5 9.5 කියලා මාක් කරා නම් හරි.